ඇන්ටිජන් ට්‍රීට්මන්ට් කියන්නේ එක ස්ටෙප් එකකින් කරන්න පුළුවන් දෙයක් කියලා ඔබත් හිතනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. අපේ ළඟට සමහර පේෂන්ට්ලා එනවා ડોක්ටර් මගේ මුණේ රැල්ලක් තියෙනවා. මේ රැල්ල ඉවත් කළා මට තරුණ පෙනුමක් ගන්න පුළුවන්ද? නැත්නම් හැම රැලි වැටීම විතරක් හරි ගස්සලා මට තරුණ වෙන්න පුළුවන්ද? ඒ වගේ එක ස්ටෙප් එකක් කරෙක්ට් කළා සම්පූර්ණ තරුණ වීම පෙනුමක් ලබා ගන්න පුළුවන්ද කියලා විමසන පේෂන්ට්ලා සමහර වෙලාවට එනවා. නමුත් දැනගන්න වැදගත්ම කාරණාව කියන්නේ ඇන්ටිජන් ට්‍රීට්මන්ට් කියන්නේ එක මූණේ නැත්නම් එක කොටසක විදින කරෙක්ෂන් වීමක් පමණක් නෙවෙයි. සමස්ත මූණෙම නැත්නම් සමස්ත බොඩි එකේම කරෙක්ෂන් එක තමයි ඇන්ටිජන් ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. මොකද අපි කවුරුත් දන්නවා එක කොටසක් විතර ලස්සන කරාට වැඩක් නැහැ. සමස්ත පෙනුම ලස්සන නොවි ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා. හොඳම උදාහරණ වයස්ගත වීමත් සමග මූණ එල්ලා වැටෙනම ෆේස් ලිෆ්ටිං වගේ එක ට්‍රීට්මන්ට් එකක් කරලා සමස්ත ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒ සඳහා කම්බයින් ට්‍රීට්මන්ට් එකක් කරන්න අවශ්‍ය වෙනවා. ඇන්ටිජන් ට්‍රීට්මන්ට් වලදී අපි ඇන්ටි wrinkles ට්‍රීට්මන්ට්, under eye fillers, facial fillers, face lifting වැනි treatments ඉනවතර full body collagen enhancement වැනි combined treatment series එකක් මගින් තමයි අපි සමස්ත ප්‍රතිඵලය ඇත්තටම අපිට අවුරුදු 20කට කලින් පෙනුම ලබා ගැනීම හැකියාව තියෙනවා මෙවැනි හරියට combine කරපු සම්පූර්ණ treatment එකක් කළා. ඒ නිසා ඔබ antigen treatment ගැන උනන්දු වුණා. නැත්නම් තරුණ පෙනුමක් නැවත ලබා ගැනීමට උනන්දු වුණා මේ combined treatment series එකට. නැත්නම් සමස්ත එකතු කර ප්‍රතිකර්ම ක්‍රියාපයකට යොමු වීම තමයි ඊට වැදගත් වන්නේ. අපිට එක ට්‍රීට්මන්ට් එකක් කළා යම් වෙනසක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අnder eye fill කළා ඒ කළු ගතිය නැති කළා తాවකාලික පෙනුමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. නැත්නම් face lift කළා මූණේ රැලි අඩු කරන්න හැකියාව තියෙනවා. නමුත් මෙහෙම එක එක ට්‍රීට්මන්ට් එකක් විතරක් කළා සමස්තව බලාපොරොත්තු නිසම් ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. අනිත් වැදගත්ම කාරණාව වෙන්නේ ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා ගිය ගමන් අපිට නිකන් face lift එක කරන්න නැත්නම් thread දාන්න නැත්නම් fillers දාන්න වගේ ශරීර ට්‍රීට්මන්ට් යොමු වෙන්න එපා. ඔබේ මූලිකම කාරණාව අපි වයසට යන ප්‍රධානම කාරණාව අපේ කොලජන් අඩු එකනේ. හැම ක්වොන්ටිටි ක්වොලිටි අඩු වෙන එකනේ. අපි මුලින්ම ඒ නිවැරදි කිරීම තමයි වැදගත් වෙන්නේ. නිකන් සැලොන් එකට ගිහලා මේකප් කරනවා වගේ පොඩි පොඩි ට්‍රීට්මන්ට් කළා. දැන් ශනික ප්‍රතිඵල අරගෙන ඔබට සමස්ත පවතින ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා මතක ඇතුව වැදගත්ම කාරණාව වෙන්නේ නිසි දිනෙවෙති වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔබේ හැමේ වැරද්ද හඳුනා ගන්න. හැමේ කොතනද අඩුපාඩු කියලා හරියට මඳුර ගන්න. කොලජන් අඩුකමක්ද, ඉලාස්ටින් අඩුකමක්ද නැත්නම් හැමේ ෆැට් එක වෙනස් වීමද නැත්නම් ඇත්තට මේ වයසට යන හේතුව මොකද්ද? ඒ කියලා හරියට මඳුගෙන ඒ නිදන්ගත වීම හේතුවට හරියටම නිවැරදිව උත්තරය දෙන්න. ඔබ කොලජන් අඩු වීම නම් අපිට ඉස්සර කොලජන් අඩු වීම හරියට නිවැරදි කරන්න අවශ්‍යයි. හොඳම උදාහරණයක් අපි හිතමු තයිරොක්සින් හෝමෝන් අඩුපාඩුවක් කියලා. ඒ නිසා කොලජන් මට්ටම අඩු වෙන්න පුළුවන්, හැම ඉල්ලා වැටෙන්න පුළුවන්, අධික ලෙස කුෂ වෙන්න පුළුවන්. නමුත් මේදී තයිරොක්සින් මට්ටම නිවැරදි නොකර අපි මොන දේ කරත් ඒක පවත්වා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා වැදගත්ම වෙන්නේ නිදන්ගත හේතුව හොයන එක. ඇත්තටම වයස වීමද නැත්නම් අපේ කොලජන් මට්ටම අඩු වීමද පෝෂණ උණතාවයද ඒ දේ හරියාකාරව නිසැරදිව හඳුනාගෙන ඒ නිවැරදි කරලා ඉන්නන ප්‍රථමයෙන්ම. ඊට පස්සේ ඒ නිවැරදි කිරීමෙන් අනතුරු ලැබෙන හොඳ ස්ට්‍රෝං හැමකට පස්සේ තමයි අපි ඇන්ටිජන් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. මේ ඇන්ටිජන් ට්‍රීට්මන්ට් කියන්නේ කම්බිනේෂන් එකක්. තනි ට්‍රීට්මන්ට් එකෙන් ගන්න ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ කම්බිනේෂන් ට්‍රීට්මන්ට් එකක් කරාම අපිට ලැබෙන ප්‍රතිඵලය ඉතා විශිෂ්ටයි වැඩි කාලයක් පවතිනවා. සිංගල් එක ට්‍රීට්මන්ට් එකක් කරාම එවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා ඔබට තේරෙනවා ඇති මේ ඇන්ටිජන් ට්‍රීට්මන්ට් කියන්නේ ඉතා සරල ප්‍රතිකර්මයක් නෙවෙයි. ඒ නිසා මේ සඳහා හොඳ විශ්වාසාන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා හරි නිසියාකාර උත්තර ලබාගෙන ට්‍රීට්මන්ට් කරන තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔයාලත් ඇන්ටිජන් ට්‍රීට්මන්ට්ස් කරන්න හිතාගෙන ඉන්නවනම් මේ ගැන හොඳට අවධානය යොමු කරන්න.